Hi everyone, welcome to Taste Journey. මම මුලින්ම ඔයාලට මම ඉන්නේ කොහෙද කියලා ඉන්න. මම ඉන්නේ රුසියාවල. ඒ නිසා මම ඔයාලට රිවිව් කරන්නේ රුසියාවේ තියෙන කෑම වර්ග. ඉතින් මම අර තෝරගත්තා ඔයගොල්ලෝ හැමෝම කැමතියි කියලා හිතන නූඩල්ස්. ඉතින් මෙහි එක එක විදිහේ නූඩල්ස් වර්ග තියෙනවා එක එක ෆ්ලේවර්ස් වලින්. මෙහි තියෙනවා instant noodles, ramen noodles වර්ග, handmade noodles. ඉතින් මම අර තෝරගත්තේ ඔයගොල්ලෝ කැමති ramen noodles. ඉතින් මේ තියෙන්නේ චීස් ෆ්ලේවර් එකෙන් තියෙන රාමෙන් නූඩල්ස් එකක්. මේක මෙහි සල්ලි වලින් උනේ රුබල් 49යි සත 90යි. ඒ කියන්නේ ලංකාවට කන්වර්ට් කරලා ගත්තොත් මේ දවස්වල රේට් එක යන්නේ රුපියල් 4ක් වගේ. එතකොට රුපියල් 200ක් වගේ තමයි මෙන්න මේ රාමෙන් නූඩල්ස් එක උනේ. මේ තියෙන රාමෙන් එක බීෆ් රස තියෙන රාමෙන් එකක්. මේක සුනේ ඒ ප්‍රයිස් එකම තමයි දැන් ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් වගේ. රූබල් වලින් 49යි සත 90යි. ඉතින් මම අද try කරන්න හිතුවා මෙන්න මේ චීස් ෆ්ලේවර් එක තියෙන රාමෙන් නූඩල්ස් එක. දැන් මම මේක හදාගෙන එන්නම්. ඔන්න මම මගේ චීස් රස රාමෙන් එක හදාගෙන ආවා. ඇත්තටම ලස්සන පාටක් තියෙනවා මේ බලන්න ඔයාලටත් පේනවා ඇති ලස්සන පාටක් තියෙනවා. සාමාන්‍ය කෑමක් වුණාම ඇත්තටම ඉස්සෙල්ලම S2නේ පිනවන්නේ. ඊළඟට සුවඳ. ඇත්තටම හොඳ චීස් සුවඳක් එනවා මේ වෙලාවේ. ඒ කියන්නේ බඩගිනි නැතත් නිකන් බඩගිනි හැදෙන්න වගේ චීස් සුවඳක් එනවා මේකෙන්. එහෙනම් මම බලන්නම් මේක try කරලා මේ වගේම රසක් තියෙනවද කියලා අපි බලමු. මේකෙන් චුට්ටක් try කරලා. ඇත්තටම මාර රසයි චීස් ෆ්ලේවර් එක හොඳටම තියෙනවා මම ලංකාවේ ප්‍රීම කොත්තුමීනගේ රාමෙන් නූඩල්ස් එක කියන්නේ රාමෙන් චීස් ෆ්ලේවර් එක තියෙන කොත්මී නූඩල්ස් එක try කරලා බලලා තියෙනවා ඒකත් මාර රසයි මම ඒක නම් ගොඩාක් කැමතියි මේක මම try කරන first time ඒ කියන්නේ රුසියාවේ රාමෙන් නූඩල්ස් එකක් try කරන first time ඇත්තට මේකත් හොඳ රසක් තියෙනවා. මේකෙත් සාමාන්‍ය ලකුණු දුන්නොත් 10න් 8ක් දෙන්න පුළුවන්. අපි ඊළඟ කොටක් කාලා බලමු. අතරම හොඳයි වරද්දක් කියන්න දෙයක් නැහැ. චීස් රස එහෙම හොඳට තියෙනවා. ඔයත් ඉන්නේ රුසියාවේ නම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. මාර රසයි මොකද පොඩි ගාණක් නෙවෙයි රූබල් 49 සත 90ක් වගේ. ඒක ලංකාවෙන් ගත්තත් රුපියල් 200 මම ඉතින් ලංකාවේ රාමෙන් එකක් රුපියල් 200ට ගන්න බැරුව ඇති. මට හිතෙනවා එහෙම. සාමාන්‍යයෙන් කොරියාවේ ඉඳලා ඉම්පෝට් කරන රාමෙන් වලට ඒ කියන්නේ ලංකාවේ පාලන මිලකුත් නැහැ එක එක ගණන් වලට විකුණනවා මම දැකලා තියෙනවා මේක නම් හොඳයි ඇත්තටම රසයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඊළඟට මම ඔයාලත් එක්ක try කරන්නේ මතක තියාගන්න බීෆ් රාමෙන් එක මේකත් කාලා බලමු මොන වගේ රසයිද කියලා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු follow Taste Journey